බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තිරිසන් ලෝකයේ නුවණින් දකින්න. මේ තිරිසන් ලෝකය මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතවයි ස්ථානගත වෙලා තියෙන්නේ. ඔබ දකින්න මේ මහ පොළවේ ජීවත් වෙන බල්ලෙක් ගන්න, පූසෙක් ගන්න, හරකෙක් ගන්න, එළුවෙක් ගන්න, අලියෙක් ගන්න, කුරුල්ලෙක් ගන්න මේ කවුද පිංගතුනේ? පෙර ජීවිතයක සුන්දර මිනිස්සෙක්මයි පිංගතුනේ. ඔය බල්ලෙක් කියන්නේ පෙර ජීවිතයක සුන්දර මිනිස්සෙක්මයි. ඒ සුන්දර මනුස්ස ජීවිතය ලබලා පින්වතුනි සත් දහවක් ගැන දැනගෙන හිටියේ නෑ. සිල්පදයක් ආරක්ෂා කළේ නෑ. දානයක් පූජා කළේ නෑ. මෛත්‍රී චිත්තයක් ඇති කරේ නෑ. පින්වතුනි කාලා බීලා විනෝද වෙලා මැරිලා යමු කියලා හිතුවේ. කාම ඡන්දයන්ම වැඩුවා, පංච නීවරණම වැඩුවා. ජීවිතේ සැපයක්, ජීවිතේ ආස්වාදයක් කොටමයි ගත්තේ පින්වතුනි. එකතු වුණා, හම්බ වුණා, කෑවා, බිව්වා, විනෝද වුණා, සතුටු වුණා. අන්න ගැටෙන සිතෙන් මැරිලා යනවා පින්වතුනි. සිහියට නගා ගන්න පිනක් නැහැ, කුසලයක් නැහැ, යහපතක් නැහැ. කර්මයක්, කර්මඵල විශ්වාසයක් තිබ්බේ නැහැ. මේ ආගන්තුක ධර්මයන් පස්සෙන් ගිහිල්ලා කාලා, බීලා, නටලා, විනෝද වෙලා මැරෙමු කියන තැනයි හිටියේ. අන්න මැරිලා පිංගතුනි බල්ලෙක්, පූසෙක්, හරකෙක් වෙලා ඉපදෙනවා. දැන් මේ තිරිසන් සතා ධර්මය අධර්මය හඳුනන්නේ නැහැ. හොඳ නරක හඳුනන්නේ නැහැ. සීලය දුස්සීලභාවය හඳුනන්නේ නැහැ. පිංගතුනි අකුසලයෙන් අකුසලයටම සතර අපායෙන් සතර අපායටම යනවා. නමුත් මේ සෑම තිරිසන් සතෙක්ම පෙර ජීවිතයක පිංගතුනි සුන්දර මිනිස්සෙක්මයි. ඒ සුන්දර මනුස්ස ජීවිතය ලබපු වෙලාවේ මැරෙනවායි කියන කාරණේ දැනගෙන හිටියේ නෑ. මැරිලා නැවත උපදිනවායි කියන කාරණේ දැනගෙන හිටියේ නෑ. මැරෙනවා කියන කාරණේ දැනගත්තේ මැරෙන්න යන වෙලාවේ සිහියට නගා ගන්න කුසලයක් නෑ පිංගතුනේ. ගැටෙන සිතින් මැරිලා තිරිසන් ලෝකෙට වැටෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ වරක් මහා සංඝරත්නයෙන් ප්‍රශ්නයක් අහනවා, මහණෙනි ඔබලා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී තිරිසන් ලෝකවලට වැටිලා මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයද වැඩි, මහා සාගරයේ ජලයද වැඩි කියලා පිංගතුනේ. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේලා පිළිතුරක් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේම පිළිතුරු දෙනවා, මහණෙනි ඔබලා සංසාරයේ තිරිසන් ලෝකවලට වැටුණ වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මහා සාගරයේ ජලයට වැඩි කියලා පිංගතුනි. එහෙනම් ඔබ දැස් දෙක පියාගන්න. දැස් දෙක පියාගෙන අර මහා සාගරයේ ජල කඳට ඔබේ හිත යොමු කරන්න. ඒ මහා ජල කඳ එකම රුධිර සාගරයක් කළා දකින්න පිංගතුනි. ඒ රුධිර සාගරය වෙන දෙයක් නෙමේ. ඔබත් මමත් තිරිසන් ලෝකවලට වැටුණ වෙලාවේ මිනිස්සු අපේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය කියලා දකින්න. දකිමින් තිරිසන් ලෝකයේ කෙරෙහි බිය ඇති කරගන්න. මන් නැවත තිරිසන් ලෝකෙට වැටෙන්නේ නැහැ කියන අදිෂ්ඨානය ඇති කරගන්න පිංගතුනි. ඒ අදිෂ්ඨානය ඇති කරගන්න මොහොතේ ඔබ සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙනවායි කියන අදිෂ්ඨානයට ආපු කෙනෙක් වෙනවා.